සිල් වැක්කිරෙනවා ගෑනුන්ගේ පාර දිගේ. කැතම කැතයි පුතා. කැතම කැතයි. ඇයි හාමුදුරුවනේ ඉතින් ඇඳුමෙන් කොහොමද මනින්නේ? එහෙමත් අහන්න පුළුවන්නේ. ඇඳුමෙන් මැන්න හැකිද? පුතා මෙහෙමයි. ගෑනු 100ක් හෙළුවෙන් ගියත් මං ඉස්සරහ ගැටලුවක් නැහැ. මං දන්නා නිසා ලෝකය ගැන. හැබැයි මෝඩ රාගික විවිධ හැඟීම් තියෙන කොළු රැලක් ඉන්න තැනකින් ගියොත් ඉවරයිනේ. ඉවරයි. විනාශ වෙනවා. විනාශ වෙන්නේ කවුද? කොල්ලායම් ප්‍රමාණයකට විනාශ වෙයි කියමුකෝ. විනාශ වෙන්නේ ගැහණිය. බින්දෙන බඳුන් පරිස්සමෙන් තබා ගන්න ඕනෑ කියනවනේ. ඒ නිසානේ පුතේ නීති පොතක් හදලා තියෙන්නේ ලෝකේ ස්ත්‍රී දූෂණය විතරක් දාලා. පුරුෂ දූෂණය කියලා නීතියක් නැහැනේ. තියෙනවද? පුරුෂ දූෂණය කියලා නීතියක් නීති පොතේ නැහැ. ඇයි? ඌව දූෂණය කරන්න බෑ. ඌව දූෂණය වෙන්නේ නැහැ. ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. හැබැයි ස්ත්‍රිය පුතා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දූෂණය වෙන, කැඩෙන, බිඳෙන, අපිරිසිදු වෙන භාණ්ඩයක්, වස්තුවක්. දැන් අර වස්තුව කියන එක පැත්තක තියලා භාණ්ඩය කියන තැනට වැටිලා. ඒ හින්දා සමාජය ඇතුලේ කොල්ලෝ කියනවා මට ඇහිලා තියෙනවා බඩුවක් කියලා. ඔව් යන විදිහට මැනලා බල්ලා කියනවා. වස්තුව කියන එක ස්ත්‍රී රත්නය. කාන්තාව වස්තුවකි. ඒ උත්තම වචන කෝද? එව්වා නෑ සමාජයේ වැටිලා තියෙන්නේ කැත ගති. කැත රූප. බලන්නකො කාන්තාවට කොච්චර සමාන පද තියෙනවද? පිරිමින්ට සමාන පද නෑනේ පුතා. ගෑනු අයට පද ගොඩ. උන්දලා හදාගෙන පද. පද කොහොමද හදාගත්තේ? ಗುಣ මත පුතා. ඒ කාලේ පද හදාගත්තේ ಗುಣ මත. දැන් හදාගෙන තියෙන්නේ නම් නුගුණ මත. කාන්තාවට කියනවා ලතා කියලා. නේ? කත කියනවා. වත කියනවා. ලිය කියනවා. සඳ කියනවා. ගෑනුන්ට හරි ප්‍රියමනාප වනිතා යුවති පුදුම දේවල් තියෙනවා. පිරිමින්ට ඒක ගල් ගෙඩිය වගේ මොකවත් නැහැ. ඇයි අරව හැදිලා තියෙන්නේ? කාන්තාව ඒ තරම් ශ්‍රේෂ්ඨයිලු පුතා. මාතෘත්වයෙන් හොබන ලෝකයට මානවයා කැඳවන ඔවුන්ට ජීවය දෙන මානව ලෝකය චිරාත් කාලයක් පවත්වන්නා වූ උත්තමාවිය. බුදුවරු ලොවට බිහි කරන්නා වූ උත්තමාවිය. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනින් රහතුන් වන්නට නිවනට ගෙනියන්නට හැකි පුණ්‍යවන්තයන් ලෝකෙන් තෝරලා කුසදරා මෙලොව බිහිකොට නික්ලේශී කරන්නා වූ උත්තමාවිය මාතාව බැවින් ඇයට
ඇගේ තියෙන ಗುಣ එකිනෙකට ගලපා සමාන පදයන්ගෙන් විවහාර කරනවා. එකල කාන්තාව තුල තිබුණු සීලය ගුණය ප්‍රඥාව මත සීලය කියලා කියන්නේ අම්මා සාමාන්‍ය විවහාරයේ තියෙනවා කය වචනය සම්වර කිරීම සීලයයි. එහෙම තියනවා නේද?